ඔබේ ලග්නයත් මේෂද? මේෂ ලග්න ජම්මීන්ගේ ස්වරූපය තමයි සාමාන්‍ය වශයෙන් ගත්තහම ඔවුන්ට තියෙන්නේ මධ්‍යම ශරීරයක්. සමහර විට බොහෝ අයගේ බෙල්ල දික් වෙන්න තියෙන හැකියාව බොහෝ වැඩි. ඒ වගේම තමයි පොකුරු කෙස්. සාමාන්‍යයෙන් රැවුල් වලත් ඇහි බෙම වලත් මේ ලක්ෂණය දකින්නට පුළුවන්. ඒ වගේම තමයි යහපත් අංගපසංග තමයි මේෂ ලග්න හිමියන්ට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔවුන් බොහොම කලිසරයි. ඔබ දන්නවා ඔබ මේෂ ලග්නං ඔබේ ලග්නාධිපතියා වෙන්නේ අඟහරු. එහෙම නැත්නම් කුජ ග්‍රහයා. ඒ කියන්නේ අඟහරු ග්‍රහයාට හිමි බොහෝ ලක්ෂණ, බොහෝ ස්වරූපයන් වගේම අඟහරුගේ ගතිගුණ මේෂ ලග්න හිමියා අරගන්නවා. උසස් ගති, තේජවන්ත ගති යුක්ත වෙනවා. උසස් ගති, තේජවන්ත ගති යුක්ත වෙනවා මේ මේෂ ලග්න හිමියාට. ඒ වගේම තමයි උමනා දේ උමනා වේලාවට කරන අය. කෙසේ හෝ ලබා ගන්නත් තමාගේ පෞද්ගලික ආශාවන් කැපවීමක්. ඒ වගේම තමයි ආශාවත් ඉදිරියට යන ස්වභාවයන් නිසා මොහුන් ජය හා ප්‍රසිද්ධිය ලබනවා. ඒ වගේම තමයි කඩිසරයි විශේෂයෙන් පුරුෂ පාර්ශවය. අනෙක් කරුණ තමයි මේගොල්ලෝ පුදුම ආඩම්බර ස්වරූපයක් දරනවා. මේෂ ලග්නයෙන් උපන් අය වාද විවාද කරන්නට තරම් සුදුසු අය නෙවෙයි. මොකද ඔහුන්ට නිතරම කේන්ති යෑම ස්වභාවිකවම පිහිටලා තියෙනවා. සුළු දේ කරන්නට කැමති නැහැ. විශාල ව්‍යාපාර කටයුතු කරන්න මේෂ ලග්න හිමියන් ඊටම යෝග්‍යයි. උසස් සිතුවිලි තිබුණත් හදිස්සියෙම කරුණු වෙනස් කරන එක නම් ඊතරම් හොඳ ලක්ෂණයක් නෙවෙයි. ඔබ දන්නවද ලෝකයේ ශ්‍රේෂ්ඨ වීරයෝ ඊටමත්ම ශ්‍රේෂ්ඨ පුද්ගලයන් මේෂ ලග්නයෙන් තමයි ඉපදිලා තියෙන්නේ. හොඳ ගති ලක්ෂණ වගේම ඔබගේ දුර්වල ගති මෙන්න මේවා. ඉවසිලිවන්ත බව නැති බව. ඒ වගේම තමයි ගරු නොකරන ස්වභාවය වගේම සුළු දේ කිරීමට අකමැති බව. තවත් විශේෂම කරුණ තමයි ජීවිත කාලයේදී මෙන්න මේ රෝග ගැන මේෂ ලග්න හිමියන් දැනගන්නට ඕන. නිින්ද නොයන බව. ඒ වගේම තමයි හිටි හැටීම සිහි නැතිවීම වගේ ස්වරූපයේ රෝග ලක්ෂණ සහ රෝග මතුවෙන්නට පුළුවන්. උෂ්ණ රෝග අනිවාර්යයෙන්ම ඔබට තිබෙන්නට පුළුවන්. මොළේ අසනීප, ඒ වගේම තමයි උදරාබාධ වගේ දේවල් එන්නට පුළුවන්. ඒ හින්දා හොඳ මානසිකත්වයක් වගේම යහපත් නිින්දක් පවත්වාගෙන යන්නටත් මේෂ ලග්න හිමියන් අනිවාර්යයෙන්ම කරන්න ඕන කරුණක්. ජ්‍යොතිෂ්‍ය හා වාස්තු විද්‍යාව විෂයේ සත්‍ය ඔබත් අත්විඳින්න. විවාහ ප්‍රමාද ඇතුළු විවාහ ජීවිතයේ ගැටලු, අධ්‍යාපනයේ රැකියාව, සෞඛ්‍ය තොරතුරු, ඔබට වැළඳෙන රෝග කල්තියා හඳුනා ගන්න. අනාගතයේ කෙසේ වේද යන්න ඔබගේ කේන්දරය තුලින් විශ්මිත පලාපල සමග දැනගන්න. නිවාස ඉදිකිරීම අතරමඟ නැවතුණාද? පදිංචිව සිටින නිවසේ දියුණුවක් නැද්ද? පවුලේ අසමගිය, දරුඵල දෝෂ, සෞඛ්‍ය දුර්වලතා, භයානක රෝගාබාධ සහ සුවනෝන රෝග මේ සියල්ලටම හේතුව ඔබගේ ඉඩමෙත් නිවසෙත් ඇති වාස්තු දෝෂ විය හැක. ව්‍යාපාරයේ බිඳ වැටුණද? ව්‍යාපාර වාස්තු දෝෂ හරියට දැනගන්න. වාස්තු දෝෂ හඳුනා ගන්න. වාස්තු දෝෂ සරලව ඉවත් කරගන්න. වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්. ඔබගේ කේන්දරයේ සහ නිවසේ ව්‍යාපාරයේ සුබ අසුබතා හඳුනාගෙන අනාගතේ ජය ගන්න නිවැරදි සහ ප්‍රබලම වත් පිළිවෙත් දැන්මම තන්ද. 0777 184 790 WhatsApp මාර්ගයෙන් ඔන්ලයින් ක්‍රමයටද දැනගැනීමේ හැකියාව. ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා උපදේශක, ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා ලේඛක සංජීව කුමාර රංගල්ල. ඉතින් ඔබ මේෂ ලග්නය නම් ඔබට මේ ලක්ෂණ තිබෙනවද? නැත්නම් මෙහිට පරිබාහිර ලක්ෂණද ඔබට තිබෙන්නේ කියන කරුණත් මතක ඇතුව කමෙන්ට් කරගෙන යන්නට අමතක කරන්නට එපා. ඔබේ අදහසුත් දක්වන්න.